අපි බලමු මේ ඩේ 4 වලට අදාළව චාලක රසායනය ඩේ 4 වලට අදාළව මම මේ ගෲප් එකට දාලා ඇති මැසේජ් මේ මොකද්ද ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ කරලා තියෙන්න ඕනේ දැන්. ප්‍රශ්නේ කරලා කරපු අය මම මෙන්ෂන් කරලා තියෙදි ගෲප් එකේ අපි ඩේලි ක්වෙස්චන්ස් ගෲප් එකේ. එතකොට YouTube එකෙන් බලන අයට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මම කමෙන්ට් එකේ දාන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් Google Drive එකක්. ඒ Google Drive එකෙන් ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රශ්නේ ඩවුන්ලෝඩ් කරගෙන ඒ PDF එක අරගෙන මේ ඒ ප්‍රශ්නේ කරලා ඊට පස්සේ මේ පාඩම් බලන්න. ඒ කියන්නේ මේ ප්‍රශ්න සාකච්ඡාව බලන්න. ඩේලි ක්වෙස්චන්ස් ගෲප් එකට ඇඩ් වෙන්න වෙනවා. ඒ කියන්නේ මම හැමදාම ප්‍රශ්න දානවා. මම කියලා තියෙන පෝස්ට් එක ෂෙයා කරා මම. හැමදාම ප්‍රශ්න දානවා. ඩේලි දානවා. ඒක ඩේලි ක්වෙස්චන්ස් කියලා අපි කියන්නේ. ඒකට කියන්නේ ගෲප් එකේ නම. මේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ නම. එතකොට ඔකට හැමදාම ප්‍රශ්න වැටෙනවා. ඒ ප්‍රශ්න වලට විවරණයක් සහ මට පුළුවන්. ඒ කියන්නේ දැන් දෙනු ක්ලාස් එකක් ඉවරලා හින්දා මම දැන් විවරණයක් දාන්නේ මේ පුළුවන්. ඒ කියන්නේ අමාරු විශේෂ ප්‍රශ්නයක් આવොත් වගේ අපි විවරණයක් දානවා. ඒ කියන්නේ YouTube වීඩියෝ එකක් දානවා. එහෙම නැත්නම් පුළුවන් ෆ්‍රී වෙලාවක ආපු වෙලාවක මම වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම මාකින් එක වැටෙනවා ඒකට. හරි. අපි ඒකේ day 4 වලට අදාළව චාලක රසායනයේ day 4 වලට අදාළව තමයි දැන් මේ ප්‍රශ්නේ යන්නේ. බලමු. යාළ ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවානේ. අ, දෙකයි ClO2 දෙකයි OH එක මොකක්ද ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. ප්‍රතික්‍රියාව ලියාගමුකෝ. ප්‍රතික්‍රියාව තියෙන්නේ කසෙක්ක ප්‍රතික්‍රියාව මොකක්ද කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව පාඩම් කරගන්න එහෙම මොකවත් ප්‍රතික්‍රියාවක් නෙමෙයි සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් දීලා තියෙන්නේ යාළ. H2O liquid. හරි. මේ ප්‍රතික්‍රියාව මොකක්ද කියන්නේ? යන ප්‍රතික්‍රියාව සලකන්න. හා ඉහත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ සෙවීම සඳහා T උෂ්ණත්වයේදී සිදු කළ පරීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල පහත වගේ දැක්වේ. අර සාමාන්‍ය රස මේ චාලක රසායන ගානක්ම තමයි කියන්නේ. සාමාන්‍ය මෙතඩ් එකට යන ගානක්. සාමාන්‍ය නෝමල් ක්‍රමයට යන ගානක්. එයාලා පරීක්ෂණ 3යි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් අපිට ගොඩක් පරීක්ෂණ 4 5ක් හම්බ වෙන ඒවා තමයි එක්සෑම් එකට නම් එන්නේ. මෙතන 3යි දීලා තියෙන්නේ. මොකද මේකේ තව B කොටසකුත් තියෙනවනේ. කොහොම මේ පරීක්ෂණ 3ට අදාළව ප්‍රශ්න මේ දීලා තියෙනවා. දත්ත දීලා තියෙනවා අපිට අහන්නේ පෙළනේ. ඔව් පෙළ සහ ශීඝ්‍රතා නියතය. මම කියලා තියෙන විදිහට මේ වගේ දත්තයක් දුන්නාම දත්ත දෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ ප්‍රතික්‍රියක වලට අදාළ පරිමා දෙන්න පුළුවන්. පරිමා දුන්නත් අපි පාවිච්චි කරන්නේ අර්ණෝම සමානුපාතිකයි. දැන් මෙතන නම් VClO2 ගේ මෙහෙම ලියලා යාගේ පෙළ දානවා x කියලා x හරි a හරි කැමති එකක්. දානවා OH- ගේ දානවා y කියලා. කොහොමනේ සාමාන්‍යයෙන් පරිමාවක් වගේ දුන්නොත් දන්නේ. මොකක්ද ඒ ලිව්වේ? VOH- ගේ. එතකොට පරිමා දුන්න සාන්ද්‍රණ දුන්නොත් ආරම්භක සාන්ද්‍රණ දුන්නොත් මේක එක්කෙනාගේ ආරම්භක සාන්ද්‍රණ දුන්නොත් වෙන්නේ අපි සාමාන්‍ය මේකම මේ අලෝම සවනපතිකයි කියලා ලියුවට ප්‍රශ්නයක් නේ. මෙහෙම වැරදි දාන්නේ නැහැ. ඒ වුණාට R සමානයි K වතාවක් අපි අර සාමාන්‍ය මේ වේග සමීකරණය සාමාන්‍ය අපි ඔය පාවිච්චි කරන වේග සමීකරණය. මේ දෙකෙම ලේසි. ඒ කියන්නේ මේ වගේ අමාරු ප්‍රශ්න ඉන්නේ නැහැ. මම ක්ලාස් එකේ කියන වගේ මේ වගේ අමාරු ප්‍රශ්න ඉන්නේ නැහැ. මේක සාමාන්‍ය නෝ ඒ කියන්නේ හදාගන්න පුළුවන් ප්‍රශ්නයක් ඉන්නේ එක්සෑම් එකට. කලින් වීඩියෝ එකත් බලන්න කලින් වීඩියෝ එකේ තිබ්බ පෙළසෙවීමේ පරීක්ෂණ ආශ්‍රිත එකක් තියෙන්නේ. එතකොට හෙට day 5 එකේ දාන එකෙත් මම මේ පෙළසෙවීමේ පරීක්ෂණ එකේ දෙවෙනි පරීක්ෂණයට අදාළ ප්‍රශ්නයක් දාලා ඒකට විවරණ දෙන්නේ. එතකොට ඒකටත් මම YouTube වීඩියෝ එකක් දාන්න try එකක් දෙන්නම්. කොහමද දැන් මේකත් එක්ක යන්කෝ. එයාලා දීලා තියෙනවා පරීක්ෂණ 1ට 2ට 3ට අදාළව දීලා තියෙනවා මේ ශීඝ්‍රතාවයට අදාළ මොකක්ද කරන්න තියෙන්නේ මේ කියන්නේ ඉතින් සාමාන්‍ය දෙයක් මොකද්ද මේකට ආදේශ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ශීඝ්‍රතා සමීකරණ තුනක් ගන්න තියෙනවා. වේග සමීකරණ තුනක් අරගෙන x සහ y හොයාගන්න තියෙන්නේ. එච්චරයි. එන සාමාන්‍ය දෙයක් මේකේ තියෙන්නේ. සාමාන්‍ය මේ චාලක රසායනයේ ගානක්. අපි මේකට ආදේශ කරමු ඈ. මම ඒක මේ පැත්තේ ලියා ගන්නවා. මේකේ තියෙන්නේ පරීක්ෂණ 1ට අදාළව. පරීක්ෂණ 1 ගමු. පරීක්ෂණ 1. අංක එකේ මොකක්ද තියෙන්නේ? අපි ලියා ගන්න ආදාළ සමීකරණෙත් ලියා ගමු මේ හරි. R සමානයි k වතාවක් ClO2 එක්ස්ගේ x වල මේ තියෙන ClO2 එක්ස්ට සාපේක්ෂව පෙළ x කියන්නේ
OH minus aqueous ට සාපේක්ෂව පෙළ y කියලා ගමු. පරීක්ෂණ එකට අදාළ දත්ත ආදේශ කරමු. එයාලා ආරම්භක ශීඝ්‍රතාවය දීලා තියෙනවා 1.3යි. වැඩි කරනවා 10 ඍණ 3ක්. MOL DM ඍණ 3 S ඍණ 1 සමානයි k වතාවත් k කියන්නේ ශීඝ්‍රතා නියතය CO2 ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.015ක්. මම කියලා තියෙනවා මේ වගේ ඒකක ආදේශ කිරීම අත්‍යවශ්‍යයි. ඒවටත් ලකුණු වෙන් කරනවා 0.025. දෙවෙනි එක 2.6. ශීඝ්‍රතාවය 2.6 ගුණ කිරීම 10 ඍණ 3 mol dm ඍණ 3 ශ්‍රීණ 1 ClO2 ගේ සාන්ද්‍රණය මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙන්නේ එයාලා පාවිච්චි කරලා තියෙන්නේ 0.015යි. එයාගේ පෙළ x. මෙයාගේ සාන්ද්‍රණය පාවිච්චි කරලා තියෙනවා 0.05යි. බිඳුව දැම්මත් අවුලක් නැහැ ප්‍රශ්න නැත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ මොකක්ද මේ ලිව්වේ? x ඍණ එකේ එන්නේ නැහනේ සාන්ද්‍රණයකට. තුන්වෙනි එක 1.2 වැඩි කිරීම 10 ඍණ 3යි MOL DM ඍණ 3 S ඍණ 1 සමානයි k වතාවක් සාන්ද්‍රණය දීලා තියෙන යාලා 0.045යි. ආයේ 0.025යි. සාමාන්‍ය ක්‍රමයටම තමයි මේකත් හදන්නේ. විශේෂ ගාණක් නෙමෙයි මේක. කොහොමද හදන්නේ මේක? අපි සාමාන්‍යයෙන් හදන විදිහට. කොහොමද? x සහ y හොයාගන්නනේ තියෙන්නේ. ඔයාගේ කරන්නේ වේග සමීකරණ එකින් එක බෙදනවා. බෙදද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද්ද? සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන් මේ එකක් පුළුවන් තරම් කැපිලා යන විදිහට බෙදා ගන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලට මේ y කියන එක්කෙනා හොයන්න ඕනි කියලා. y කියන එක්කෙනා හොයන්න ඕන නම් y කියන බලය හොයන්න ඕන නම් මේ පෙළ හොයන්න ඕන නම් මේ දෙන්න කැපිලා යන විදිහට හොයාගන්න. එතකොට සමීකරණ හොයාගන්න ලේසිනේ බං. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාලා බෙදද්දි x සහ y කියන මේ බල දෙකම තිබ්බනම් කොහොමද එකක් හොයාගන්නේ? අමාරුයිනේ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් කපටි වෙන්න ඕනේ. එකක් බෙදලා යනක. ඒ කියන්නේ එකක් සම්පූර්ණයෙන් කැපිලා යනවාද කියලා බලන්න ඕනේ. දැන් බලන්නකෝ මේක මන්නිකමට. ඒ කියන්නේ ඒක මෙහෙමයි. ඒක කරන්න කියලා ලේසි ක්‍රමයක් නැහැ. අපි චුට්ටක් එකින් එක විමසලා බලන්න ඕනේ. මේක බෙදුවොත් මේක හරි. මේක බෙදුවොත් මේක කැපිලා යනවා මේක එනවා කියලා අන්න පොඩ්ඩක් චුට්ටක් තමන්ම try කරලා බලන්න ඕනේ. දැන් මේ එකේ දෙක බෙදුවොත් හිතන්න. එක බෙදීම දෙක සමීකරණ ගත්තොත් හරි shape මේ දෙක කැපිලා යනවා. ඕනේ නෑනේ. එක බෙදීම දෙක කියලා ගමු. එක බෙදීම දෙක. මෙයා බෙදපුවාම 1.3 බෙදීම 2.6. මං ඇයි එහෙම විතරක් ලියන්නේ? මේ මේ සෙට් එකම කැපිලා යනවනේ. මම ඒකයි ලියන්න යන්නේ නැහැ. කොහොමවත් ඔයාලට මේක ලියන්න විභාගේ ඉඩක් එන්නෙත් නැහැ. ඉඩක් කියන්නේ පොඩි ඉඩයි දෙන්නේ මේක පෙළ හොයන්න කියන එක. එතකොට ඔච්චර ඔය සුකුරුත්තා ලියලා ඉන්න වෙලාවක් නැහැ. ඔන්න ඔය වගේ සුළු කරලා ගන්න ඕන එකපාරම. 1.3 බෙදීම 2.6 කේට කේ කොහොමවත් කැපිලා යනවා. මෙයා කොහොමවත් කැපිලා යනවා. මේ 0.02.5 බෙදනවා 0.05යි බිඳුවෙන්. එයාගේ y වෙනි ඵලය. කීය දෙන්නේ? මෙතනින් මෙතන 2යි. ඒ කියන්නේ 13ව දෙකක්නේ 26ක් කියන්නේ. මෙතන 2යි. එතකොට එක බෙදීම 2 සමානයි එක බෙදීම 2 සමානයි එක බෙදීම 2යි y. මෙතන ඉතුරු වෙන්නේ 2යි. යාගේ y වෙනි බලය. එකේ y වෙනි බලය එකම හින්දා මම ඒක හැමම තියනවා 1 කියලා. 2යි y සමානයි 2යි. y සමානයි 1 වුණොත් තමයි මේ දෙකට මේ දෙක සමාන වෙන්නේ. ඒ කියන්නේ දෙකේ යම්කිසි බලයක් 2 වෙනවා නම් y සමාන 1 වෙන්න ඕනේ. y සමානයි 1යි. මොකද්ද 1යි කියලා ආවේ? y ට සාපේක්ෂව y කියන්නේ sorry OH- ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ. ඒක තමයි 1යි කියලා ආවේ. ඔක ලියා ගන්න. ඒත් එක්කම අපි බලමු ඊට පස්සේ කොහොමද කරන්නේ කියලා. දැන් අපි y වල අගේ දන්නවා. y වල අගේ දන්නවා කියන්නේ එයා ඉන්න ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේ දෙන්න කැපිලා යන්නම ඕනේ නැහැ. කැපිලා යනවා නම් හොඳයි ඈ. මේ දෙන්න ඒ කියන්නේ බෙදද්දී දැන් අපි හොයාගන්න ඕනේ x නේ. y දන්නවනේ. මේ දෙන්න කැපිලා යන්නම ගන්න ඕනේ නැහැ. ඇයි? අපි y වල අගේ දන්නවනේ. y එකයිනේ. කෙලිම y එකට ආදේශ කරන්නත් පුළුවන් අපිට. හැබැයි කැපිලා යන්න පුළුවන් නම් තවත් හොඳයිනේ. අපි බලමු හින්දා. මෙයා ගත්තොත් කැපිලා යන්නේ නැහැ. නැතත් එකට දෙක අපි බෙදුවනේ. එක බෙදීම දෙක පාවිච්චි කරානේ. මෙයා ගත්තත් කැපිලා යන්නේ නැහැ. එකට තුන බෙදුවොත් එක බෙදීම තුන ගත්තොත් මේ වයිට මේ ඔක්කොම සම්පූර්ණ සෙට් එකම කැපිලා යනවා. මේ දෙන ඉතුරු වෙනවා ගොඩ. මේක තමයි ගන්න ඕනේ එනවා. එක බෙදීම තුන. එතකොට මෙයා කැපෙනවා.
මෙයාට මෙයා කැපුණාම බලන්න එන්නේ එක බෙදීම 3යි xද කියලා. මේ මෙතන තියෙන්නේ 0.01 ඉන්නේ. ඒක බෙදෙන 0.04 15 ගුණ කිරීම 10 රිනු 3 බෙදෙනවා 45 ගුණ කිරීම 10 රිනු 3. 10 රිනු 3ට 10 රිනු 3 කැපෙනවා 15ට 45ක් කැපෙනවා. ඒ කියන්නේ 45ට 3ක් තියෙනවා 15 ඒවා. එක බෙදීම 3යි. හැබැයි x වෙනි බලය ඉතුරු වෙනවා ඒකට. මේක මොකද වෙන්නේ? 1.3 බෙදීම 1.2. මෙන්න මේක තමයි මේ සෑහෙන අර ගෲප් එකේ මට එවපු මාකින් වල ගොඩක් ඒවාගේ මෙන්න මෙතන වරද්දලා තිබ්බා. දැන් මේක මං මෙහෙම ලියා ගන්නවා. 1 බෙදීම 3යි x. එකේ x වෙනි බලය කොහොමත් එකින්ද මං එහෙම ලියාගත්තා. 3 x වෙනි බලය. හරි. 1.3 බෙදීම 1.2 තියෙන 13 බෙදීම 12නේ. ඕක මං හරස් ගුණ කරලා මෙහෙම ගුණ කරලා මේ ලියා ගන්නවා 12 මෙහාට ගෙනල්ලා 13 මෙහාට ගෙනියනවා. 3x අහාට ගෙනියනවා. එතකොට 3x සමානයි 12 බෙදීම 13. 12 බෙදීම 13 කියන්නේ කීයද? 0.9 ගණක් එයි. ඉක්මනට කැලෙන් හදලා ගන්නම් ඒක. වෙලා යනවා නැත්තම්. 12 බෙදීම 9. 12 බෙදීම 13 නේ. 0.92 0.92. 3යි x සමානයි 0.92. ඊට පස්සේ මේ වගේ තැන්වල මොකද කරන්නේ? මේක තව ප්‍රශ්නයක් අහලා තිබ්බා හොඳ. එක්කෙනෙක් තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මම ඒකට උත්තරයක් දෙන්නම්. මේ වගේ තැන්වල අපි ආසන්නව ගන්නවා 3යි x කියන එක න ආසන්නව සමානයි කියලා එකට. වෙනවනේ 3x කියන එක න ආසන්නව සමානයි එකට. ඇයි 0.92 කියන්නේ එකට ආසන්නයිනේ. ඒකෙන් අපි ගන්නවා x සමානයි 0 කියලා. ඒ කොහොමද මං ඒ ගත්තේ? x සමානයි 0 කියලා ගත්තේ කොහොමද? ඇයි මේ එකට ආදේශ කරන්න 3 x වෙනි බලය එකයි නම් ඒ කියන්නේ එකට ආසන්න සමාන කිරීම ගත්තාම 3 x වෙනි බලය එකයි නම් ආසන්න සමානයි එකට නම් යම්කිසි ඕනම සංඛ්‍යාවක බිංදු වෙනි බලයනේ එකට සමාන වෙන්නේ. මෙතන 3 4 5 6 ඕන එකක් තියෙන්න පුළුවන්. මෙතන ඒ ඕන එක බිංදුනි බලය එකයි. ඒක තමයි මෙතනත් වෙලා තියෙන්නේ. 3 බිංදුනි බලය එකයි. ඒ කියන්නේ x සමානයි 0. x සමානයි 0යි. මෙතන මේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබ්බා එක්කෙනෙක්. හරිද? මගෙන් අහලා තිබ්බා මැසේජ් එකක් දාලා අයියේ මේ මෙතන බිංදුව වුණාම පෙළ සමානයි බිංදුව වෙන්නේ කොහොමද? පෙළ සමානයි බිංදුව වුණොත් මෙන්න මේ පරීක්ෂණ දෙකේ මේ x සමානයි බිංදුව වුණොත් x සමානයි බිංදුව වුණොත් මේ ශීඝ්‍රතාවය කියන එක පරීක්ෂණ දෙකේ ශීඝ්‍රතාවය කියන එක නා x වෙනස් කරාට මෙන්න මෙයාගේ සාන්ද්‍රණය වෙනස් කරාට වෙනස් වෙන්න බෑ නේද කියලා. ඔව් ඇත්ත. x සමානයි බිංදුව වුණොත් මෙතන x සමානයි බිංදුව වුණොත් මෙයාගේ සාන්ද්‍රණය සම්පූර්ණයෙන් ස්වායක්ත වෙනවා. හේතුව x සමානයි බිංදුව වුණොත් මේකේ මොන සාන්ද්‍රණයගේ ආවත් එයාගේ බිංදුව වෙනි බලය එකයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ බිඳුන බල එකයි කියද්දි එකෙන් මේ ගුණ කරා කියලා සාන්ද්‍රණය වෙනසක් වෙන්නේ නැහැ. මම කියන්නේ මම මෙතන සාන්ද්‍රණය 0.1 ගත්තත් 0.2 ගත්තත් 0.3 ගත්තත් කිසිම වෙනසක් වෙන්න විදිහක් නැහැ. r ට එන අගය මෙයා නියත නම් මෙයා නියතව තියාගත්තොත් හරිද? මෙයා නියතව තියාගෙන මෙයාව එකින් එක වෙනස් කරගෙන ගත්තොත් මෙයාව වෙනස් වෙන්න බෑ කියලා කියන්නේ. හේතුව පෙළ බිඳුවට සමාන. පෙළ බිඳුව හින්දා ඕනම අගයක බිඳුනි බල එකයි. එකෙන් ගුණ කරලා වැඩක් නැහැ. හැබැයි එයා අහලා තිබ්බේ මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී 0.01 ඉඳන් 0.04 යද්දී OH- කියන එක්කනත් නියතයි කොහොමද මෙයාගේ මේ වෙනසක් උනේ කියලා. හොඳ ප්‍රශ්නයක් ඒක. මේ ශීඝ්‍රතාවයට කොහොමද මෙතන වෙනසක් ආවේ කියලා අහන්නේ. ඇයි පෙළ බිඳුව වෙන වෙනසක් වෙන්න බෑ. මොකක්ද ඒකට හේතුව? අපි මෙතන ගන්නව නේද මේ ආසන්න කිරීමක් ගන්නවනේ. ඔන්න ඕකයි හේතුව උතෙන්ද. මෙතන හරියටම පෙළ බිඳුව නෙමෙයි. හරියම උත්තරේ පෙළ ආසන්නව සමානයි බිඳුව. මෙතන හරියම උත්තරයක් ගන්න නම් මේක කැල් එකක් අරන් ගිහිල්ලා කරලා බලන්න ඕනේ. හැබැයි අපේ එක්සෑම් එකට කැල්ලයක් දෙන්නේ නැහැ. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් ආසන්න කිරීමක් එක්සෑම් එකට දුන්නත් ආසන්න කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ තැනක් ආපුවම ආසන්න කිරීමක් අරගෙන හදන්න වෙනවා. එතකොට මේවා හිත හිතින් එපා එක්සෑම් එකට. මෙතන පෙළ බිඳුවක් වුණොත් මේ සාන්ද්‍රණය වෙනස් වෙද්දී ශීඝ්‍රතාව වෙනසක් වෙන්න බෑ නේද කියලා. මොකද පෙළ බිඳුවක් වූ පෙළ බිඳුවක් වුණා නම් ඒ අදාළ මේ සංඝටකයේ සාන්ද්‍රණය ශීඝ්‍රතාවයෙන් සොයාගතයි. වෙනස් වෙන්නේ නැහැ ශීඝ්‍රතාවය. කොච්චර පෙළ මේ සාන්ද්‍රණය වෙනස් කරාට. ඒක පොඩ්ඩක් ඔලුව තියාගන්න. මේ මෙතන අපි ගත්තේ ආසන්න කිරීම. මොකද ආසන්න කිරීමේ හින්දා තමයි ඔය වගේ පොඩි දෝෂයක් ඇවිල්ලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? කැලරන් යන්න දෙන්නේ නැහැ නේ අපිට. හරි ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ කියනවා ශීඝ්‍රතා නියතය හොයන්න කියලා. කො ශීඝ්‍රතා නියතය හොයන්න කියනවා. ඒ කියන්නේ මේ K අකුරු හොයන්න කියලා තියෙනවා. ඒක නම් මං ආයේ හදන්නේ නැහැ. හේතුව ඒ දන්නවද? මෙන්න මේක ගන්නු. මෙතන මේකට ආදේශ කරලා උත්තරේ ගන්න. මෙතන බිඳුවයි කියලා දාගන්න. බිඳුවයි කියලා දැම්මොත් දැන් රෝම ඉලක්කම් 1 ඉවරයි. රෝම ඉලක්කම් 2 යන්නේ බිඳුවයි කියලා දාගෙන මේ ඔක්කොම එකයි කියලා ගන්න.
ඒ ඉතින් ඕනම බලයක ඕනම ගානක ඉලක්කමක බිඳුනේ බල එකයිනේ. එතකොට මේක අතහැරලා දැම්ම හැකියි. කේනේ හොයන්න තියෙන්නේ. කේ හොයද්දී y ට කීයද? y එකයිනේ. මෙන්න තියෙනවා. මේකට y ආදේශ කරන්න. මෙයාට මෙයාගෙන් බෙදලා උක්ත කරලා ගන්න කේ. හදලා පෙන්නන්න දෙක. ශීඝ්‍රතා නියතේනේ. ඔව් ශීඝ්‍රතා නියතය අහනවා. රෝම ඉලක්කම් දෙකේ කියන්නේ අංක 1ට 1.3 වැඩි කිරීම 10 ඍණ 3යි MOL D ඍණ 3 S ඍණ 1 සමානයි k වතාවක්. මෙයාගේ බිඳුව එක ලියන වැඩක් නැහැ නේ. 0.02.5යි MOL D ඍණ 3 y. y කියන්නේ 1යි. දැන් k කියන්නේ කීයද? 1.3 වැඩි කිරීම 10 ඍණ 3යි MOL D ඍණ 3 ශීඝ්‍රතා නියතය අහනවනේ යාලා. D ඍණ 3 බෙදනවා 0.02.5යි MOL D ඍණ 3යි. මෙතන S ඍණ එකක් තියෙනවා ඈ. S ඍණ 1. මෙයාට මෙයා කැපෙනවා උත්තරයක් එයි සුළු කළ කණ්ඩ තප්පරයට කියන එකකයෙන් ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාව සඳහා ශීඝ්‍රතා සමීකරණ ලියන්නලු. ඔය කියන්නේ මෙන්න මේක. රෝමිලක්කම් දෙකේනේ රෝමිලක්ක එක කියන්නේ නේ ඒක. ඔය කේට අදාළ උත්තරයක් ගන්න කියන රෝමිලක්ක එකේ. රෝමිලක්කම් දෙකේ කියන්නේ රෝමිලක්කම් දෙකේ කියන්නේ ශීඝ්‍රතා සමීකරණය. R සමානයි ශීඝ්‍රතාවේ R සමානයි k වතාවක් k කියන අගේ දීලා තියෙනවද යාලා? නෑ k කියන අගේ දීලා නෑනේ. k වතාවක් මෙයාගේ සාන්ද්‍රණ අපි ලියලා වැඩක් නෑ මොකද x සමානයි බිඳුව හින්දා මේ ගුණිතය එකයි. ඒ කියන්නේ මෙයා කොයි මොන ඉලක්කම ආවත් බිඳුවේනේ බලය එකයි. ඒ හින්දා මෙයාගේ ලියන්න වෙනවා මේ OH එක්ස්ගේ පළවෙනි බලය ලියන්න ඕනේ නෑනේ. ඕක තමයි ශීඝ්‍රතා සමීකරණය. ඔව් මේක සුළු කරලා කෙලිම කොහොමත් එක හින්දා ඒක ලියන්න ඕනේ නෑ. ශීඝ්‍රතා සමීකරණයට එතකොට ClO2 කියන එක්කෙනාගේ එක්වස් කියන එක්කෙනාගේ සාන්ද්‍රණයේ වැඩක් නැත. හේතුව එයාගේ පෙළ බිඳුව වීම. හරි මේක දාගන්න ඉක්මනට. පෙළ බිඳුවයි නම් එයාගේ සාන්ද්‍රණය අදාළ නැහැ එතෙන්ට. අපි යම් B කොටසට. B කොටසේ කියනවා NO2 සහ F2 අතර ප්‍රතික්‍රියාව සලකන්න. පියවර 1 NO2 F2 එක්ක NO2 ගෑස් එක්ක F2 ගෑස් නේ. ගෑප් නේ එන්න ඕනේ. S2 ගෑස් එක්ක ප්‍රතික්‍රියා කරනවා. NO2F ඔව් NO2F ගෑස් සහ F මෙයාගේ යාලා කියලා තියෙනවා මෙයාගේ වෙන ප්‍රතික්‍රියාව වෙන්නේ සෙමින් කියලා. අපි දන්නවා ඔය සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව තමයි වේග නිර්ණය පියවර. ඒ කියන්නේ සෙමින්ම සිදුවන පියවර තමයි වේග නිර්ණය. සාමාන්‍යයෙන් ශීඝ්‍රතා සමීකරණය ලියන්නේ මෙයාට. පියවර බහුපියවර ප්‍රතික්‍රියාව. ලෝකෙ තියෙන තියරියක් අපි දන්න තියරියක් ඕක. එතකොට මේක පියවර 2 NO2 එක්ක මේක වේගෙන්නේ. ඔව් වේගයෙන්. මේක නම් ලේසි ගානක් මේ බහුපියවර ප්‍රතික්‍රියාව වලට අදාළව. වේගෙන් පළවෙනි එක අහනවා රෝමිලක් 1 ඉහත දී ඇති යාන්ත්‍රණය සඳහා සම්පූර්ණ ප්‍රතික්‍රියාව. මේ වගේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවක යාන්ත්‍රණ ගොඩක් දීලා තිබ්බොත් සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන මේ ඔක්කොම එකතු කරලා. එතකොට මම මෙයාට දා ගන්නවා පළවෙනි සමීකරණය කියලා. මේක දන්නවා දෙවෙනි ප්‍රතික්‍රියාව කියලා. සමීකරණය නෙවෙයි ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියා දෙක එකතු වුණාම අපිට එනවා මුළු ප්‍රතික්‍රියාව. එතකොට මෙතන NO2 දෙක අපි එකතු කරලා ලියමුනේ. ප්‍රතික්‍රියක වෙනම එකතු කරන්නේ ප්‍රතිඵල වෙනම එකතු කරන්නේ. NO2 ගෑස් මම එකපාර ලියන්න නැතුව ලියලා දාන්න ඔයාලට පැහැදිලි වෙන්න. මේ NO2 ගෑස් එක F2 ගෑස් එක එකතු වෙනවා. ආයෙත් NO2 ගෑස් එකක් තියෙනවා. ආයෙත් තියෙනවා F ගෑස් එකක්. NO2 ගෑස් NO2 F ගෑස් එක තියෙනවා. මෙයා
F ගෑස් එක තියෙනවා. ආය තියෙනවා NO2 F ගෑස් එක. දැන් මේ සමානව කපලා දාන්න. මේ මේ NO2 එකයි මේ NO2 එකයි දෙකයි NO2 F2 ගෑස්. NO2 F ගෑස් එක NO මේ වගේ දෙකක් එන්නේ. මේ NO2 F එකයි NO2 F එකයි. එකතු වුනහම දෙකයි. සාමාන්‍යයෙන් ඔය වගේ ඒවා තුලිත වෙලාමයි එන්නේ අපිට. ඔය තුලිත කරන්න හේතුවක් නැහැ. පියවර ටික එකතු කරපුවම තුලිත සමීකරණයම තමයි එන්නේ. සම්පූර්ණ සමීකරණය. ඊට පස්සේ අහනවා ඉහත යාන්ත්‍රණයේ අතරමැදි ඵලය හඳුනා ගන්න. අතරමැදි ඵලයක් කියන්නේ මොකද්ද? මතකද අතරමැදි ඵලයක් කියන්නේ මොකද්ද කියලා? අතරමැදි ඵලය මොකද්ද? කලින් ප්‍රශ්නයක් මම අහලා තියෙනවානේ. අරකේ මේ දෙවෙනි එක මම අහලා තියෙනවානේ. දෙවෙනි එක කරමු අපි ඈ. ඒක කරමු. අතරමැදි ඵලය කියන්නේ මොකද්ද? සාමාන්‍ය අතරමැදි ඵලයකින් වෙන්නේ මොකද්ද? අතරමැදි ඵලයකින් වෙන්නේ එක පියවරකින් හැදෙනවා. එක පියවරකින් ඒ ඵලය හැදිලා ඊළඟ පියවරෙන් ඒක විනාශ වෙනවා. එහෙම එකයිනේ තියෙන්නේ මේ. F පළවෙනි පියවරෙන් F හැදෙනවා. දෙවෙනි පියවරෙන් ඒක අයින් වෙනවා. එතකොට ඒක නැති වෙනවා. එකපාර කොහෙන්ද මතුවෙලා එහා පැත්තෙන් නැති වෙනවා. ඒ වගේව තමයි අතරමැදි ඵලයක් කියන්නේ. එතකොට මේකට අදාළ තියෙන අතරමැදි ඵලය මොකද්ද? F පරමාණුක ෆ්ලුවරින්. ඒකට හේතුව කියන්නේ පියවර එකේදී එය සෑදී පියවර දෙකේදී එය ප්‍රතික්‍රියා වී අවසන් වී ඇත. ඒක තමයි හේතුව. ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? F2ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ කොපමණද? කලින් කීවත් වගේ F2ට දැන් මේ වගේ බහුපියවර ප්‍රතික්‍රියාවක් නෙමෙයි තියෙන්නේ. අපි දැන් ඉන්නේ රෝම ඉලක්කම් 3 තියෙන්නේ නේ. රෝම ඉලක්කම් 3 මොකද්ද තියෙන්නේ? T උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතයේ K නම් ප්‍රතික්‍රියාවේ වේග නියමය සඳහා ප්‍රකාශනයක් ලියන්න. මෙහෙමනේ. සාමාන්‍යයෙන් අපි වේග නිර්ණය සඳහා ලියන ප්‍රතික්‍රියාවේ අර සමීකරණයේ නියමයේ මතකයිනේ දැන් කලින් එකෙත් කිව්වා R සමානයි K වතාවක් A වල සාන්ද්‍රණයේ යම්කිසි බලයක් B වල සාන්ද්‍රණයේ යම්කිසි බලයක් කියලා. එහෙම ලියන්න ඕනේ නැහැ දැන් මෙතන. මෙතන අපිට මුළු ප්‍රතික්‍රියාවට දීලා තිබ්බට මේක බහුපියවර ප්‍රතික්‍රියාවන්නේ. සම්පූර්ණ කියන්නේ එක පියවරකින් වෙන එකක් නෙමෙයි, තනි පියවර ප්‍රතික්‍රියාවක් නෙමෙයිනේ. බහුපියවර ප්‍රතික්‍රියාවල වේග නිර්ණය කරන්නේ මෙන්න මේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ. සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවට අපි ලියනවා වේග සමීකරණය. මේ තියෙන්නේ R සමානයි K වතාවක් NO2 ගෑස් වතාවක් F2 ගෑස්. හැබැයි මේක ලියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේක ලියලා බලන්න ඕනේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ නැති මොකක් හරි. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක පැත්තේ අපි ලිවි අර සම්පූර්ණ ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රතික්‍රිය සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක පැත්තේ නැති මොකක් හරි එකක් මේකේ තියනවාද කියලා. එහෙම තියෙනවා නම් ඒක මේකට වැලිඩ් වෙන්නේ නැහැ. එහෙනම් ඊට උඩ ප්‍රතික්‍රියා සමතුලිත කියලා සලකලා KC සමානයි කියලා අරගෙන අන්න එහෙම සීන් එකක් කරනවා. ඒක අපි පස්සේ බලමු වෙන ගානකදී. දැන් මේකට දාලා තියෙන්නේ මෙන්න මේ වගේ සමීකරණයක් තමයි එන්නේ. එතකොට මේකේ අදාළ වේග සමීකරණය මේක. බහුපියවර ප්‍රතික්‍රියාවල සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව තමයි වේග නිර්ණ පියවර. එතකොට ඒකට අදාළ ශීඝ්‍රතා සමීකරණය තමයි සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය වෙන්නේත්. ඊට පස්සේ ප්‍රශ්නේ මොකද්ද? F2ට සාපේක්ෂව මේ පෙළ එකයි. F2ට සාපේක්ෂව පෙළ එකයි කියලා මම ලියන්න යන්නේ. F2ට සාපේක්ෂව පෙළ එකයි. මොකද මගේ බලය එකයිනේ. ඊට පස්සේ කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ F2 ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සහ F2 අතර විචලනයක් පහත ප්‍රස්ථාරයේ අඳ දක්වන්න. NO2 ගේ සාන්ද්‍රණය නියතව තබා ගන්නව උපකල්පනය කරන්න. ඔව් ඒක හරි. ඕක ඊයේ ගානෙත් තිබ්බා. ඕක ඊයේ ගාන හරියට කරා නම් මේකයි වැරදෙන්න දෙයක් නැහැ. පස්වෙනි එකේ තියෙනවා චලක රසයන් අතර ශීඝ්‍රතාවය සහ ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සහ සාන්ද්‍රණය අතර මේ සාමාන්‍ය අපිට තුනක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. සමීකරණ. මම එකපාර කියලා දාන්නම්. සාන්ද්‍රණය ශීඝ්‍රතාවය
ඕකේ මේකේ මේ මෙන්න මෙහෙම නියතගයක් තමා පෙළ සමානයි බිඳුව නම් වෙන්නේ. එතකොට මේ වගේ එකක් තමයි පෙළ සමාන 1 නම් වෙන්නේ සරල රේඛාවක් y සමාන mx ආකාරයේ. මෙන්න මෙහෙම එකක් තමයි පෙළ සමානයි 2 නම් වෙන්නේ. මේක ලියාගෙන තියාගන්න මේක අනිවාර්යෙන් ඕනේ. මේ වගේ ගණනුත් අහලා තියෙනවා. පෙළ සමානයි බිඳුවයි ශුන්‍ය පෙළ පෙළ සමානයි 1යි පළමු පෙළ පෙළ සමානයි 2යි දෙවන පෙළ. ඕක ලියාගන්න. එතකොට මේකට දාලා අපි ලියන්න ඕනේ පෙළ 1යිනේ. පෙළ 1යි නම් මෙන්න මෙහෙම ඉරක් විතරක් යන්දනම් හරි. මේ මැද එක විතර අඳින්න ඕනේ. අනිත් එක අඳින්න එපා. පෙළ 1යි F2 ට සාපේක්ෂව පෙළ 1යිනේ. එතකොට මේක විතර අඳින්න ඕනේ. පැත්තකින් මේක ලියලා තියාගන්න. ඊට පස්සේ යාලා මොකක්ද අහන්නේ? ඊට පස්සේ අහනවා T උෂ්ණත්වයේදී NO2 ගෑස් සාන්ද්‍රණය 2.5 mol DM ඍණ 3 සහ අතර ප්‍රතික්‍රියාවේ අයියෝ ශීඝ්‍රතා නියතය අහලා තියෙනවානේ. මේකට ආදේශ ගන්න තියෙන්නේ. පොඩි ගාණක් තියෙන්නේ මේක ලියා ගන්න. මහලොකු අමාරු ගණන් නෙමෙයි. කෙලිම මේකට ආදේශ ගන්න තියෙන්නේ. T කියන උෂ්ණත්වයේදී NO2 ගෑස්ගේ සාන්ද්‍රණය 2.5 mol DM ඍණ තුළු. මේක 2.5 mol DM ඍණ තුළු. F2 ගේ සාන්ද්‍රණය 4 mol DM ඍණ තුන නම් ශීඝ්‍රතාවයත් යාලා තියලා තියෙනවා මේ 1.44 ගාණක්. කෙලින්ම අහලා තියෙන එක. ආදේශ කළකමු. 6ට එන්නේ R සමානයි K වතාවක් NO2 ගෑස් F2 ගෑස්. ආදේශ කරමු 1.44 වැඩි කිරීම 10 ඍණ 3යි mol DM ඍණ 3 S ඍණ 1 සමානයි K වතාවක් මෙයාගේ සාන්ද්‍රණය කීයද 2.5යි mol DM ඍණ 3 ගුණ කරනවා 4යි mol DM ඍණ 3 K සමානයි මේ mol DM ඍණ 3 ගන්න ඩෙසිමීටරයට මවුලකට මේ එකක් කැපිලා මේක යටට ගිහිල්ලා උඩට ගිහුවාම එහෙම තමයි එක හදලාගන්නේ මවුලයට ඝන ඩෙසිමීටර වෙනවා මේ තප්පරයට කියන එක වෙනස් වෙන්නේ නැති හින්දා තප්පරයට කියලා එකක් එනවා. يعني මේ මෙයා කැපෙනවා. සාමාන්‍ය මෙහෙම කපන්නේ ආදේශ කරන පියවරේ ඈ. ඊට පස්සේ පියවරේ තමයි කපන්නේ. මම මෙතේ ආයෙ මට ලියන්න කම්මැලි හින්දා කපන්නේ. මෙයා කැපෙනවා. මේ ඒකක යනවා පල්ලෙහාට. ඒක උඩට යන්න නම් මේ බලය දැන් මෙතන MOL එකනේ. ඒක ඍණ 1 වෙන්න ඕනේ. එමේ හරේ තියෙන එකක් ලවෙන්න යන්නේ. කේත උක්ත කරපුවාම 1 මෙතන 1.4 වැඩි කිරීම 10 ඍණ 3 1.44 වැඩි කිරීම 10 ඍණ 3 බෙදෙනවා 2.5 වැඩි කිරීම 4. 2.5 4ක් කියන්නේ 10යි. ඒ 10 උඩට කියපුවම 10 ඍණ 4යි. 1.4යි 4 වැඩි කිරීම 10 ඍණ 4. මවුලයට පේනවනේ මෙතන ලියුවා. ඝන ඩෙසිමීටර් තප්පරයට. ඔක ලියා ගන්න. ඔක තමයි අවසාන ගාන. ඒ කියන්නේ day 3 වලට අදාළ ගාන. day 4 වලට අදාළ ගාන. රෝමිලකම් එකේ අර ඒ කොටසේ රෝමිලක එකේ නෙමෙයි. ඒ කොටසේ දෙවෙනි එක කරන්න බැරි වුණානේ. එකත් කරමු. අර අර්ධ ආයු කාලක් තියෙන්නේ. අර්ධ ආයු ගානක්. අර්ධ ආයු කාල ගානක්. කොහොමද ඒ ගාන තියෙන පොඩ්ඩක් බලමු. ඒ කියන ප්‍රතික්‍රියාව තියෙන ඒ ප්‍රතික්‍රියකය පීඩන C වෙනවලු. හරි. පළමු පෙළ ප්‍රතික්‍රියාවකේ හා. එහි ආරම්භක සාන්ද්‍රණය 0.4 mol dm ඍණ 3 නම්. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය 0.4 mol dm ඍණ 3ලු. ගන් ඩෙසිමීටරයට මවල 0.4යිලු. 450කට පසුව තත්පර 450කට පසුව එහි සාන්ද්‍රණය කොපමණද? හරි. K ගේ අගයක් දීලා තියෙනවා මේ. මේ නෙමෙයි. මේක ඇතුලේ මේකේ. 7.7 කුරු කිරීම 10 ඍණ 3ක් තියෙන්නේ නේ. පළමු පෙළ ප්‍රතික්‍රියාවක අර්ධ ජීව කාලය T භාගය 0.693 බෙදීම K වේ. අපි ඒක ඉස්සෙල්ලා හොයාගනිමු. කොහොමත් මේ වගේ ගානක අර්ධ ආයු කාලය හොයන්න ඕනේ. මම ඉස්සෙල්ලා කියන්නම් අර්ධ ආයු කාලය කියන්නේ මොකක්ද කියලා දාන්න. කියන්න.
0.693 මොකුත් හිතුණු නෑ කියලා හිතන්නකෝ. මේක කරන්න කිසිම අයිඩියා එකක් නෑ කියන්නකෝ. මේ සූත්‍රයට ආදිශ කළ උත්තරය ලියහංක උත්තරයක් තියෙනවනේ මොකක් හරි කියන්නේ ලකුණක් තියෙනවනේ. t භාගය සමානයි 0.693 බෙදීම k කියලා එයාලා දීලා තියෙනවා එක. ඒකට k ආදිශ කරලා බලන්න ඉතින් මොකක්ද දෙන්නේ කියලා. මොකක් කර උත්තරයක් එයිනේ. ඒකට ලකුණ තියෙනවා. කීයක් මාරි දෙනවා ඒකට. k ආදේශ කරන්න. kයට තියෙන්නේ කීයක්ද? 7.7 වැඩි කිරීම 10 ඍණ 3යි. තප්පරයට. ඕක සුළු කරාම එයි වලට උත්තරයක් 450යි කියලා. නෑ 450 නෙමෙයි 90යි කියලා. තප්පර 90යි කියලා උත්තරයක් එයි. තප්පර 90යි. දැන් මේක අහගන්න. අර්ධායු කාලය කියන්නේ යම්කිසි ප්‍රතික්‍රියකයක් ගන්නකො. දැන් මේකේ ප්‍රතික්‍රියකයේ ඒනේ. ඔය ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය හරි අඩක් බවට පත්වීමට ගත වෙන කාලය. ආයෙත් මම කියනවා යම්කිසි ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය හරි අඩක් බවට පත්වීමට ගත වෙන කාලය. සාන්ද්‍රණය හරි අඩක්. ඒ කියන්නේ භාගයක්. ඒ කියන්නේ දැන් මෙතන ආරම්භක සාන්ද්‍රණය 0.4යිනේ. 0.4 ඉඳන් 0.2ට යන්න කොච්චරක් වෙලා යනවද? තප්පර 90යි. හේතුව අර්ධ ආයු කාලය කියන එක නා තප්පර 90යි මේ තියෙන්නේ. 0.4 ඉඳන් 0.2ට තප්පර 90යි. 0.2 මම කියන්න. මේ මෙහෙම 0.4යි. ඔතන ඉඳන් තප්පර 90කින් t භාගේ 1කින් නේද? එකකින් නේද 0.2ක් වෙන්නේ. ඊට පස්සේ ආයෙ t භාගයකින් මොකද වෙන්නේ? තව තප්පර 90කින් මොකද වෙන්නේ? දැන් මෙහෙමයි. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය මෙච්චරක් වුණාට පස්සේ මේකත් දැන් ආරම්භක සාන්ද්‍රණයක්. ඒ ඉතින් මේක දැන් ආයෙ අලුතෙන් පටන් ගන්නවනේ. මෙයාගේ t භාගයකින් පස්සේ මොකද වෙන්නේ? 0.1ක් වෙනවා. එයාගේ t භාගයකින් පස්සේ ආයෙ 0.05ක් වෙනවා. එයාගේ ආයෙ භාගයක් වෙනවා. ඔහොම අපි බැලුවොත් මෙයාගේ අර්ධායු කාලය කීයක්ද මෙයාලා දීලා තියෙන්නේ කියලා අපිට අවසන් උත්තරයක් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් මෙයාලා කියන්නේ තප්පර 450කට පස්සේ කියලානේ. අපි බලන්න ඕනේ මේ වගේ හැම ගානක්ම එකම විදිහට හදන්න තියෙන්නේ. 450ක තප්පර ගානකට අදාළ අවසාන මේ සාන්ද්‍රණය කියද්දි ඒ පසු එහි සාන්ද්‍රණය කියන්නේ අපි බලන්න ඕනේ අර්ධ ආයු කාලය කීයක් ගිහිල්ලාද? අර්ධ ආයු කාලය 90යි. අර්ධ ආයු කාලය 90යි. ඒ වගේ පහක් නේද 450ක් කියන්නේ. 90 එව්ව පහක්නේ 450. ඒ කියන්නේ පස් පාරක් භාග වෙවි ගිහිල්ලා නේද? ආ එකපාරක් අර්ධායු කාලයක් එක තප්පර 90ක් ගියපුවාම 0.2 වෙනවා. තවත් 90ක් ගියපුවාම 0.1 වෙනවා. තවත් 90ක් ගියපුවාම 0.5යි වෙනවා. ඔතනින් තවත් 90ක් යන්න එපේ. ආයෙත් t භාගයක් ගියපුවාම ඔය හතරවෙනි භාගේ. මේ තුන්වෙනි භාගේ. මේ දෙවෙනි භාගේ මේ පළවෙනි භාගේ. මෙතන 0.2.5ක් වෙනවා. මෙයාගෙන් තව එකක් යන්න ඕනේ. ඒ අර්ධායු කාල පහක්නේ යන්නේ. t භාගෙව්වා 5ක්. පස්වෙනි අර්ධායු කාලය. එයාදී මෙයත් අය දෙකට බෙදෙනවා 0.01යි 2යි 5යි. ඒ කියන්නේ අවසාන සාන්ද්‍රණය කීයද? 0.01යි 2යි 5යි MOL DM ඍණ 3. ඕක හදන්න හේකුත් තියෙනවා ඈ. ඒ කියන්නේ මේ හදන්න සූත්‍රයකුත් තියෙනවා. මේක මේ වල තේරුම් ගන්න ලේසියින්ද මම කිව්වේ. සූත්‍රයක් තියෙනවා. අවසාන සාන්ද්‍රණය සමානයි මේකට දාලා නම් ඒ නෝට් බෙදීම 2යි m. දෙකයි. ඔය කියන්නේ දැන් මේ භාගෙන් පෙති යන්නේ. ඔය පෙතින n කියන්නේ කීයක්ද කියලා අහන්නේ. ඔය වගේ අර්ධ ආයු කාලයක කීයක්ද? එතකොට වෙන්න ඕනේ එයාලා දීලා තියෙන කාලය බෙදන්න ඕනේ අර්ධ ආයු කාලයෙන්. n සමානයි දී ඇති කාලය ගත වී ඇති කාලය බෙදනවා අර්ධ ආයු කාලය. ඒ නෝට් කියන්නේ දාගන්න A ගේ ආරම්භක සාන්ද්‍රණය. මට ලියන්න ඉඩ නැහැ. ඒ නෝට් කියන්නේ A ගේ ආරම්භක සාන්ද්‍රණය. මේ කියන්නේ එහි ආරම්භක සාන්ද්‍රණය. දැන් මේකට අදාළව නම් 0.4. ඔන්න අර්ධ ආයු කාලයට අදාළ ගාන. මෙතන ගති වේත කාලය 450යි අර්ධ ආයු කාලය 90යි සමානයි 5යි. මේ සූත්‍රයෙන් හැදුවත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මේ වගේ chart එකකින් හැදුවත් ලකුණු හම්බ වෙනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අර්ධ ආයු කාල 5ක් කියන්නේ 90ව 5ක්.
ඔන්න ඔය ආකාරයෙන් අපිට ඉවර වෙනවා. අපි ඉවර වෙනවා දැන් ගාන day 4 වලට දාලා daily questions එකේ day 4 වලට දාලා චාලක රසායනය ගාන. එතකොට මම link එකක් දාන්නම් පල්ලෙහෙන් අපි daily question group එකට 26 A level පටන් ගන්නකම අපි මේක යනවා. හැමදාම නම් වීඩියෝ දාන්න බැරි වෙයි මේ කැම්පස් එකේ වැඩත් එක්ක එහෙම වීඩියෝ දාන්න බැරි වෙයි හැමදාම මේ ඩිස්කෂන් වීඩියෝ. අපි මාකින් එකක් අනිවාර්යෙන් කොහොමද දෙනවා. ඉස්සරහ රචනා ප්‍රශ්න දෙකක් දාන්න try එකක් දෙනවා. ඒ කියන්නේ ගොඩ දුරට ඉඳ තියෙනවා රචනා ප්‍රශ්න දෙකක් වෙන්න. ඒතර හිතන්නකෝ මේ වෙනකන් එක්සෑම් ළඟ වෙනකන් රචනා ප්‍රශ්න දවසට දෙක ගාන එක ගාන හදන් කිව්වොත් කීයක්ද? ආයි කිසින්නේම හොයන්න ඕනේ නැහනේ. ඒ වැඩේ තමයි දැන් මේ කරන්නේ. මුලින් ඉඳන් ප්‍රැක්ටිස් කර කර යන්න ඕනේ. මොකද ඔයාලා කරන්නේ පේපර් යන්නේ ගිහිල්ලා ප්‍රශ්නනේ තියෙන්නේ. ඒ ප්‍රශ්න වලට හුරු වුණොත් කෙමිස්ට්‍රි කියන්නේ එච්චර අමාරු විෂයක් නෙමෙයි ඔයාලට හරියට බැලුවොත්. ඒකට ජොයින් වෙලා දවස ගානේ මම දානවා. එතකොට හදලා වෙන අයගේ නම මෙන්ෂන් වෙනවා channel එකේ හවසට. ඩිස්කෂන් වීඩියෝ එකකුත් දාන්න try කරනවා. එහෙම බැරි වුණොත් අනිවාර්යෙන් මාකින් එකකුත් දානවා. හැමදාම යනවා ඒක. හරි එහෙනම් ජොයින් වෙන්න මේ YouTube එකෙන් බලන අය එක්කෝ channel එකට ගිහිල්ලා ගන්න පුළුවන් day 4 කියලා උඩට ගිහිල්ලා day 4 වලට අදාළ ගාන ගන්න පුළුවන්. එහෙම නැත්නම් Telegram එකේ මම මේ WhatsApp channel එකේ link එක දාන්නම් description එකේ. අ, මේකේ Google Drive එකක් දාන්නම්. ඒ කියන්නේ link එකක් දාන්නම් ගිහින් ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට අදාළව. comment section එකේ දාන්නම් මම ඒක. එහෙනම් වැඩි කරගෙන යන්න.